මම අද හදන්නේ කොමඩු දෝසි. කොමඩු ගෙඩිය හොඳින් හොදගෙන මේ පෙන්නන විදියට පොත්ත සුද්ධ කරගෙන කොමඩු ගෙඩිය කපා ගන්න. ඉතින් මේ විදියට පොඩි කෑලි වලට කපාගෙන මෙන්න මේ පේන සුදු පාට කෑල්ල තමයි අපිට ඕන කරන්නේ. මේ සුදු පාට කෑල්ල වෙන් කරගෙන ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. සුදු පාට කෑලි ටික අපි පාචනයකට දාගනිමු. ලිපේ තියාගන්න පුළුවන්. ඊළඟට ඒකට සීනි කෝප්පයක් එකතු කරලා මේක ලිපේ තියාගන්න. ඉතින් වතුර දාන්න ඕන වෙන්නේ නැහැ. මේ කොමඩු කෑලි වල වතුර එනවා. ඉතින් මේ විදිහට ඔයාලා ලිපේ තියාගෙන සැරින් සැරේ මේ විදිහට හැඳි ගා ගන්න. පේරවනේ දැන් මේකේ හොඳටම වතුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකට වතුර දැම්මේ නැහැ. මේකේ වතුර හැදෙන නිසා. ඉතින් අපේ දැන් මේ කෑලි ටික හරි ගිහිල්ලා තියෙන්නේ. මේ ගානට ආවම ඔයාලා ලිප ඕෆ් කරලා මේක හොඳින් නිවෙන්න තියලා රැයක් තියලා තියන්න. මේ ඉතින් ඊට පහුවෙනිදා ඉතින් මේකේ තියෙන සීනි පැණි ටික බේරලා මේකට සීනි මේස හැඳි දෙකක් දාගන්න. දාලා ලිපේ තියාගන්න. සීනි පැණි එක මේ විදිහට හොඳින් බුබුලු දාගෙන එනකොට අපේ කොමඩු කෑලි ටික මේකට එකතු කරගන්න. ඉතින් මේ විදිහට හොඳින් මේක සීනි පැණි වල තව තම්බෙන්න දෙන්න. ඉතින් මේ සීනි පැණි අඩු වෙවි යනකොට මේ විදිහට සීනි ටික ටික ඔයාලා එකතු කරගන්න. මේ පෙන්නන විදිහට ඔයාලා සීනි ටික ටික එකතු කරගෙන මේක හදා ගන්න තියෙන්නේ. හරියට පුහුල් දෝසි හැදුවා වගේ තමයි ඉතින් අපිට මේක හදා ගන්න තියෙන්නේ. ඉතින් මේ පෙන්නන විදිහට ඔයාලා හදා ගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේකේ තෙත ගතිය ටික ටික අඩු වෙනවා. ඉතින් දැන් මේ ප්‍රමාණයට සීනි දාගත්තම ඇති. ඉතින් ඔයාලා මේ සීනිකට ගොඩක් දැවටෙන කැමති නම් මේ විදිහට ඔයාලා ගා ගන්න පුළුවන්. ඉතින් මම එච්චර කැමති නැති නිසා ටිකක් සීනිකට අඩු කරගන්නවා. දැන් ඉතින් මේක හරිය. මේක දැන් හොඳටම නිවෙන්න තිබිලා තිබුණේ මම. ඉතින් කොමඩු දෝසි හදලා ඉතුරු වෙන සීනි ටිකෙන් ඔයාලට රස කැවිලි උනත් හදන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගනිපු කොමඩු දෝසි ටික. ඉතින් හරි රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න.